මුලින්ම වොක් එකට මේ වගේ තෙල් ටිකක් දාගෙන තෙල් ටික හොඳට රත් කරගන්න. තෙල් ටික රත් වෙගෙන එනකොට මුලින්ම කරන්නේ මේකට දාගන්න මේ සූදුරු වල ටිකක් දාගෙන ඒ ටික හොඳට බැද ගන්නවා. ඒ ටික පොඩ්ඩක් වෙලා බැදුනට පස්සේ මම මේකට එකතු කරගන්නවා සූදුරු දෙකක් පොඩි කෑලියට කපාගෙන තියෙන. ඒ ටික එකතු කරගෙන ඒ ටික පොඩ්ඩක් අපි ටෙම්පරාදු කරගමු. සූදුරු ටිකක් දැන් හොඳට ටෙම්පරාදු වෙලා තියෙන්නේ. දැන් මම මේක දාගන්නවා රටලු. ඒකටම එකතු කරගන්නවා අමු මිරිස්. ඒත් එක්ක ලීක්ස් ගහේ මේ විදිහට පොඩි කොටසක් කෑලි කපාගෙන තියෙන්නේ. ඒක ඉස්සෙල්ලාම දාලා මම මේක හොඳට කලවම් කර මේ හොඳ රන්වන් පාට වෙනකන් ටෙම්පරාදු කරගන්නවා. මෙන්න මේ ගන්න ලුණු ටෙම්පරාදු වුණාට පස්සේ දැන් ගානට ඇවිල්ලා තියෙන්නේ මට ඕන කරන පදමට ඇවිල්ලා තියෙන්නේ. දැන් මම මේකට එකතු කරගන්නවා උඹලකඩ. ඒත් එක්කම කෑලි මිරිස්. ලුණු ස්වල්පයක්. සොයා සෝස්. මේ ටික දාගෙන මේ ටික හොඳට ටෙම්පරාදු කරගන්න. මේ විදිහට හොඳට කලවම් කරගත්තට පස්සේ මම මේකට එකතු කරගන්නවා පාන් පෙටි පහක් මම මේ කෑලි වලට කපාගෙන තියෙන්නේ මෙන්න මේ විදිහට. දැන් මේක මේ පාන් පෙටි ටික මෙහෙම හොඳට කලවම් කරගන්නවා. ගොඩක් තද කරන්න බෑ ඒකට කැඩෙනවා. ඊළඟට කැඩෙන්න තියෙන විදිහට මේ සේරම රස ටික මේ පාන් පෙටි වලට අල්ල ගන්නකම් අපි හොඳට කලවම් කරනවා. හරිම පහසුවෙන් හදා ගන්න පුළුවන් කෑමක් මේක. වැඩි වෙලාවක් යන්නේ නැහැ. උලා තියෙනවා පොඩි වෙලාවකදී ලුණු ටික ටෙම්පරාදු කරගන්න වෙලාව විතරයි ගියේ. ඉතින් මේ විදිහට කලවම් කරගත්තට පස්සේ දැන් මම කරන්නේ මම බිත්තර 4ක් බීට් කරගෙන තියෙනවා. මම ගින්දර ටික වැඩි කරගන්න. වැඩි කරගෙන මම මේ බිත්තර 4 මේකට දාගන්නවා. මෙන්න මෙහෙම. දාගෙන දැන් මේක හරි හොඳට මෙහෙම කලවම් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට. අර එකට ඇලෙන්න දෙන්න හොඳ නැහැ පාන් ටික. මෙන්න මේ විදිහට හොඳට බිත්තර එක සෙට් වෙනකන් මේ හොඳට කලවම් කරනවා. මේ විදිහට කලවම් කරගෙන බිත්තර ටික හැදුනට පස්සේ මම මෙහෙම උඩට මේ විදිහට කළු කුඩු සුට්ටක් එකතු කරගන්නවා. ඒකට හොඳට අර කරි සූලක් එනවනේ. එකතු කරගෙන අපව පොඩ්ඩක් මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. මේ විදිහට බිත්තරට හොඳට සෙට් වෙලා ඊට පස්සේ පොඩ්ඩක් අර බැදෙන්න දුන්නාම මේ පෑන් එකේ රස්නෙන්න දැන් අපේ මේ ඩිෂ් එක ලෑස්ති. ඉතින් මෙන්න මේ විදිහට තමයි පාන් වලින් ඉතාමත් ඉක්මනින් පහසුවෙන් රසවත් කෑමක් හදාගන්නේ. ඉතින් ඔයගොල්ලෝ හදලා බලන්න. නැවත වීඩියෝ එක හැමෝටම සුබ දවසක්.